දුම්රිය මාර්ගයයි උත්තර දුම්රිය මාර්ගයයි හරියටම ධාවනය කරගන්න බැරුව තමයි දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නේ. ඒ නිසා මම අද ඔයාලට පෙන්නන්න යන්නේ පැයක් ඇතුළත කොළඹ කොටුවේ දුම්රිය සේවය සිදු වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ආවද තත්ත්වයෙන් පස්සේ. ඒ කියන්නේ හවස 3:00යි 4:00යි අතර තමයි දැන් අපි මම පෙන්නන්න යන්නේ කොළඹ කොටුවේ දුම්රිය සේවය කොහොමද වෙන්නේ කියලා. කොහොමද කියලා. එතනට මේ වෙලාව ෆුල් කියන්නේ කෝච් වලින් පිටදා. අද බලද්දී උඩරිම ප්ලැට්ෆෝම් දෙකක් වගේ තමයි පිටලා තියෙන්නේ. මෙන්නර මෙහෙම නෑ. පූර්ණ ප්ලැට්ෆෝම් ටිකම ෆුල් වෙනවා 3:35 වෙදී. කියන්නේ අද බලන්න දැන් ඔයාලා ඔය පිටිපස්සෙන් පේනවා මේ වයින් දැන් තමයි හොඳටම වයින්නවා. කියන්නේ ආපහු අත්යෙන් පස්සේ හොඳටම වයින්නවා. ඒ නිසා තමයි මම මේ ඕගේ කරන්න යන්නේ. බලමු කොච්චර ට්‍රේස් එකක් අපිට අල්ලගන්න පුළුවන් වෙයිද. Okay guys, එහෙනම් අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ දකුණු කළුතරේ ඉඳන් මරදානට බලා ධාවනය වන මන්දගාමී දුම්රිය. මේක දකුණු කළුතරෙන් ඉන්නේ හවස 2:10ට. දැන් ඔයාලා පොඩ්ඩක් බලුණා මේ ගල්කිස්ස ස්ලෝ එක එතනින් කැපෙනවා. දැන් මේක මරදානට ගිහිල්ලා මේක ගම ඩිවර් කරනවා. දැක්කද AI වලින් ස්පොන්සර් කරපු එන්ජින් එක. මේක පෙට්ටි එක නම් මම දැක්කා වෙන එන්ජින් එකක් එක්ක යනවා. බලන්න පෙට්ටිය දාලා යන කැත. එහෙනම් අපේ පළවෙනි කෝච්චිය දකුණු කළුතරේ ඉඳන් මරදානට යන S11 මන්දගාමී දුම්රිය. මේ ඉන්නේ හවස 4:00 නාත්තාන්ඩි ස්ලෝ එක. මේ ටයිම් එකට තියෙන කෝච්ච කලින් හැඳින්වුවේ මෙන්ඩිස් කියලා ඒ පැත්තේ කට්ටිය. මට හරියට මතක නෑ ඒක කොහෙටද යන්නේ කියලා. මට ඒ කියන්නේ පුත්තලම් මාර්ගය. අද මේක නාට්ටන්ඩිට යන්නේ මේ අවබෝධ තත්ත්වෙත් එක්ක මේ මීගම එහාට දුම්රිය යන්න බැරි නිසා තමයි මේ නාට්ටන්ඩි යන්නේ. නැත්තම් මේකේ ගමනාන්ත වෙන එකක් හරියට මතක නෑ. මේ අද ඒක S9 බලවේග කට්ටියකින් තමයි කොහොමත් මේක බලගෙන ඉන්නේ. අදත් ඒක S9 එකකින් යනවා. එහෙනම් අපේ දෙවෙනි කෝච්චිය S9 නාට්ටන්ඩි ස්ලෝ එක. ඔය කාලේ ඈතින් පේන්නේ කෝච්චි වලට බඩු පටවන්න ස්ටේෂන් එකට බඩු ගේන්නේ ඔන්න ඔය ට්‍රොලියෙන් තමයි. අන්න බැස්ස පටන් ගත්තා මිනිස්සු නම් දුවනවා. ආයි මීටර් සීඩු වෙනවා වගේ දුවනවා. මොකද යාට ප්ලැට්ෆෝම් එකේ මේ වහලා එකට ඉන්නේ. ඊළඟට ඉන්ටර්සිටි ගොනි කුමාර තමයි දැන් තුන්වෙනි වේදිකාවට පැමිණෙන්නේ. මේක සුපුරුදුකාරී ගාල්ල සහ මාතර බලා ධාවනය වෙනවා. මොකද මේ ආපද තත්ත්වයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කිසිදු බලපෑම් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නවගෙන ගාල්ල සහ මාතරට ධාවනය වෙනවා. අද පොඩ්ඩක් මේ සෙනඟ වැඩි වගේ මොකද පාරය අරගෙන මේ පිටින් හේතම පාරයල් දුම්රිය ගොඩක් මේ ස්ටේෂන් ගොඩක් හිර වෙලා තියෙනවනේ. කියන්නේ රබුක්කන පුරගහවෙල කුරුණෑගල කණේවත්ත ඔය වගේ ස්ටේෂන් ගොඩක කෝච්චි වල හිර වෙලා තියෙනවා. කියන්නේ නිසා මේ දුම්රිය යන මගින් ටික සේරම මේ වෙලාවේ මේක නැගලා යන්න තමයි දැන් ඉන්නේ. ඒ නිසා ගුණු කුමාරේ හොඳට පැක් වෙලා දිනවද? එහෙනම් ගුණු කුමාරේ කොළඹ කොටුවේ සමගන්නවා. ඒත් එක්කම අපේ තුන්වෙනි කෝච්චිය S13 ගුණු කුමාරී කොළඹ කොටුවෙන් දැන් පිටත් වෙනවා. වයින් එක නම් වයින් ආයිතින් සුපිරියටම දෙනවා. අපද තත්ත්වයෙන් පස්සෙත් මේ වගේ වයින් කියන්නේ ආයි මොනවා වෙයිද දන්නේ. තාම අර නාත්තනි ස්ලෝ එක අතර නවත්තලා තියෙනවා. වයින් ආයි කොටුවට වෙයිද දන්නේ. ඒ තරම් හයි වහිනවා. අන්න එක්ස්පෙක්ට් ඉන්න වහලා
දැනට මේ ප්ලට්ෆෝම් රේල් පාරට්ටික මේ බාගටට වීගෙනවා තවටිකක් කලා ඇති කොහොම ඉදන්න ලං කරලා බලමුද ස්ේ බලන් කොටටං බැහීගෙනවා මං මේ කොටුවෙන් යන්නතින හතරාමාට්ට යද්දි කොහොම ඉතන්න හලන්න අන්න එනවා කැරණේ වැරි එක්ස්ප්‍රස් එක මේක හතරාමාට තම කොළඹ කොටුවෙන් පිටත් වෙන්න තියන්නේ වෙන්ද වගේම ස්ටුවල් බලවේ කටලකින් තමයි අතත් බලවෙයි කැන්වෙන් මට තියෙන පොඩි ප්‍රශ්නය මේ දුපේ බලවේ කටලේ එක පෙට්ටිය තිය පදවිල් පාටින් පාට කර ඒක මොක්කර විශේෂයක් කරන්දික නැත්තම් පාට මදි නිසා ඒක තද පාටින් පාට කරදිලා ඔයා දන්නන කොඩක් කිය ඔය එන්නේ පෙට්ටි දරන්න වෙනස ඔය පදවිල් පාට කියන්නේ උඩරාට දුම්විය මාර්ගය පාට අපටස් ඉදිරිලයිය බයි බයි කොහොම දැස් ආයි ප්ලට්ෆෝර්ම් ඒල් පාරවුත් පැහෙන්ඩර දැන්ට වහිනවා අපේ පස්වනි කෝච්චිය මේවා මෙන්නේ කොස්ගම එක්ස්පර්ස් එක ස්ලෝ දන්න අයට දන්න මේ නස්මට ගැහුන් නැමතෙන්ට ඒනට වහිනවා උම හිතන්න එක්ස්පර්ස එකක් තමයි එස්සයි කොස්ගම එක්ස්පර්ස් එක දැන් පිටත්වා ආනේ කලින් එක ගණන් කරන්න බැරුණා එමලි එක්ස්පර්ස් එක හතර වෙන්නේ කොස්ගම එක්ස්පර්ස් තම අපේ හයවිනි කෝච්චිය කොස්ගම එක්ස්පර්ස් එකට බාය කියමු නං හයක් කම්පිට් තව කිය කම්පීට් දන්න එනම් අපේ අයවිනි කෝච්චිය කොල්ලම්කුරු ළඟාවෙනවා ස්ටෙන් දිත්ව බලවේ කටනයක් එන්නේ මට සුවරණෑමක හරි රාගමට අයිද අමේට ඒ සාමාන්‍ය රාගමට යන්නේ අද මේ අපට කස්සා මේක තමයි මහිතන ස්ටෙන් දිත්ව බලවේ කටනයකට ඉතිරලා නිසා මහිතන්නේ මේක අද අබේ පුස්සට යයි කියන එනම් එතකොට රාගමයන්න පත් අන්න එක ලොකු ප්‍රශ්නයක් මේක රාගමට අයිද අබේ පුසට ඇයිද අබේ පුසට යන මංගෝක නගින් ඕනේ මේකද අපේ පුස්ත එක හතරයි 25 ගැන් අප විදිගේ වර කරත් එක්ක ම මේක නගලා ගෙතරකන්න තම ඉතින් රාගමික වේද අබේ පුස්සක වෙයි අබේ පුස්සක වෙන එනම් හොඳයි මොකද ඇබ සිට කමි පුසයනවා කියන්න මට තීදහසේ අන්ට පුළුවන් හැබැයිදන් ප්‍රශ්න තින දැන් ඔය රාගමක රාගම ගානසේ එක අනි පැත්තරෙදි කොළඹකොට නවත්තන්න එහෙමම ගාලටන තොට ගාලික යන්න මොකත් ගාලි කෝච්චිය කැන්සල්ද ඉවලු මිනිසුනන් දුවන ලහිලායි අනිවාරෙන් දුවන්න සීටයක් කල්ලගන්න හැබ අඹේ පුසර එච්ච දුරන්නේ ඒදා මන්දන්න මංට හිම් බහිනවන මටන සීටයක් වෙන්න හිටන් ගන්න තුළ බාස කට්ටිය තින්න හැබයි එක දුවල පැට්නොත්තේම හොම්බරි වට්ටනා දෙන්න කෝච්චිරන ඉඩනෑ දෙකක් කියන්න වලට පෙන කෝචිරනෑ පලට්ෆෝර්ම්මකි මෙන්න තියෙනවා අබේ පුසා මේ කියන්න අබේ පුස්ත දැඟ නවස් කර අබේ පුස්ත එකයි කොස් නාතාන්ඩිය ස්ලෝ එකයි අබේ පුස ස්ලෝ එකයි නාත්තන්ඩි ස්ලෝ එකයි අබේ පුස ස්ලෝ එකත් අද ස්ලෝ මෙන්තර අබේ පුස කෝච්චන්නේ අබේ පුස්ත එක අද ස්ලෝ කොමත් කෝච්චි නැතිනි සතම මේක කාරයල් දුම්රි කොටක් ඉරවෙලා තිබෙනවා මංගල කලින් කිව්වා ඒක නිසා තමයි මේ අපි පුසට ස්ලෝ කල්ල අදයවන්න මෙන්න දැන් පිටත් වෙනවා රාගම ස්ලෝ එක මංගලට කලින් කිව්ව රාගම ස්ලෝ එක මංගල කිව්වා මේ ස්ටෙන් එක වෙන්දර යන්නේ රාගමට එමට අද යන්නේ එසයිට්ටයක් රාගමට බලෝ මේක අනි පැත්තර ගාලට අයිතන්න මං හිතන්නෑ මේ ගාලට අයිතිය මොකද S8ක් අනි බලවෙයි කටලෙන් ගිච්ච දුරක් ඇයි කියලා මං හිතන්න කොම පුරිම කළුතරට ඇයි දකු කළුතුරට ඉච්චරයි එනම් අපේ හත්තනි කෝචි තම ඒගියේ S8 තනි බලවෙයි කටලක් රාගමට වන්නවා අපේ අටවෙනි කෝච්චිය මං හිතන්න මේක තම අපේ අන්තිම කෝච්චිය වෙන්නේ S11 බලවෙක් කටල්ල
එනම් දැනට කෝච්චි 8ක් අපි බැලුවා. මේක තමයි මම හිතන්නේ අපේ අන්තිම කෝච්චිය මේ මුහුදුබඩ මාර්ගය තමයි මේකත් අද යන්නේ. මට හරියටම නමවත් ඇහෙන්නේ නැහැ මෙතෙන්ට මොකද කොහෙද යන්නේ කවුද නම මොකද්ද එහෙම ඇහෙන්නේ නැහැ මෙතෙන්ට මොකද එනෝස්මන්ට් එකක් මෙතෙන්ට ඇහෙන්නේ නැහැ වැස්ස නිසා. එහෙනම් අපේ 8 වෙනි කෝච්චිය තමයි මේ S11 එක. එහෙනම් එකක් කොළඹ කොටුවෙන් පිටත් වෙනවා. අපේ වීඩියෝ එක ඉවර කරන්නටත් වෙලාව ලඟ වෙනවා. ඒ වගේම කොටුවත් වතුරෙන් පිරීගෙන යනවා. වෙලා ඉවරයි 9:25 ටයිම් එක ඉවරයි. අපි මේකන් ට්‍රේන්ස් 8ක් දැක්කා. ඒ නිසා කියන්නේ අවදපත්යෙන් පස්සේ කොළඹ කොටුවෙන් පැයක් ඇතුළත ඒ කියන්නේ මාර අතර යවන්න පුළුවන් ට්‍රේන්ස් ගන්න වෙන්නේ 8යි. කියන්නේ එහෙනම් අපේ බ්ලොග් එක සාර්ථකයි කියන්නේ. සාමාන්‍ය දවසකට වඩා කෝච්චි අඩුවෙන් තමයි යන්නේ. මොකද 3:25 ස්ලෝ පොල්ගහවල එක කියන පොල්ගහවල යන්න බැරි නිසා ඊට පස්සේ තලේ මන්නාරම් එක්ස්ප්‍රස් එක කියන තලේ මන්නාරම් යන්න බැරි නිසා බුද්ධමියෙන් එයාට බුද්ධමිය පාලම කඩගෙට තියෙනවා. ඒකට නුවර කෝච්චිය නෑ නුවර කෝච්චිය නම් මෙලහට ඇවිල්ලා නුවර කොහොමද යන්න බෑ බුද්ධමියෙන් හට යන්න බෑ කියන්නේ නුවර යන්නත් බෑ. ඒ ඉන්ටර්සිටි දෙක නෑ පුලතිසි ඉන්ටර්සිටි එකයි නුවර ඉන්ටර්සිටි එකයි. එහෙනම් අපේ vlog එක ඉවර කරනවා. තාත් මේ වගේ හොඳ හොඳ වීඩියෝ බලන්න subscribe කරන්න traveling tour. කිව්වා වගේම S10 ඩබල් සෙට් එකට අබේ පුසට යන්නේ. මෙන්න මං ගෙදර එන ගමන් අබේ පුස කෝච්චි. මං මේ එන්ජින් එකට පස්සේ තියෙන පෙට්ටිය තමයි ඉන්නේ. නිසා කෝච්චියම මට පේනවා විතර ඉන්නේ. ඔය එහා පැත්තෙන් තියෙන්නේ තව ටිකක් පස්සේ යන්න තියෙන කාර්යාලය තුම්ටයක්. ඒක දැන්ට ස්ටාර්ට් එකේ තියෙන්නේ. තව ටික කොළඹ කරුවට ගන්න.